බුදුවරු ලෝකෙට දුක කිව්වේ දුකට බහින්න නෙමෙයි. දුකට නොබහින්නයි. මේ දුක 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 කියන වචනේ පින්වත්නි හරියට තේරුම් ගන්න නැත. මේ කියනවා ඇයි මේ දුක ගැනම හැම වෙලාවෙම කියන්නේ? අපිට හිතෙන්නේ දුක කියලා කිව්ව ගමන් දුකට බහින්න තමයි තියෙන්නේ කියලා. දුකට බැහැ ගන්න නෙමෙයි බුදුහාමුදුරුවෝ පෙන්නුවේ. දුක පෙන්නුවේ. දැන් ඒක මේ වගේ දෙයක්. යම් කිසි තැනක පින්වතුනේ යම් අනතුරක් තියෙනවා නම් ඒ අනතුර තියෙන තැන ඒ අනතුර තියෙනවා කියලා කියන්නේ අනතුරට වැටෙන්නද මග අරින්නද? දැන් මේ කාලේ අපිට කාටවත් පින්නත්නේ මොන ලස්සන තිබුණත් මූණවත් පෙන්වන්න බැරි කාලයක් නේ. දැන් මේ කාලේ නිරෝධායනේ වන නිවස කියලා ගැහුවොත් එහෙම කියන ගෙදෙට්ට යන්න කියලාද ඈතින් යන්න කියලාද? එහි ඇසුර පවත්වන්න එපා කියලායි කියන්නේ. ඒ වගේ බුදුවරු දුක ගැන කිව්වේ දුකෙහි බැස ගන්න නෙමෙයි. දුකට නොවැටෙන්න ක්‍රමය හදාගන්න. ඒකට වීරිය නැති නිසා මොකද කරන්නේ? ඒ දුකම විඳ විඳ ඒ දුකේම ස්වල්පාස්වාද විඳ විඳ ලෝකයා ඉන්නවා. එකිනෙකා පිළිබඳ පින්වත්නි බැඳීම තර කරගත්තොත්, එකිනෙකා පිළිබඳව අපේක්ෂාව දැඩි කරගත්තොත් පීඩාව දුක කියන එක පින්නතුනේ නැති වෙන්නේ නැහැ. මේ කියන්නේ සියල්ලෝම දාලා යන්න කියන එක නෙවෙයි. සියලු බැඳීම් අහිමි කරගන්න කියන එක නෙවෙයි. අහිමි කර ගැනීම කියන්නේ එකක්, අත්හැරීම කියන්නේ තව එකක්. සමහරු ඉන්නවා අහිමි කරගෙන හැබැයි අත්හැරලා නැහැ. තවත් සමහරු අත්හැරලා හැබැයි අහිමි කරගෙන නැහැ. මොකක්ද කිව්වේ? දැන් සමහර අය ඉන්නවා යම් කිසි කෙනෙකුට යමක් දෙනවා. දුන්නාට පස්සේ මොකද වෙන්නේ? බලාපොරොත්තු වෙනවා එදා ඒ දේ දීපු මිනිස්සයා දැන් හැමදාම මගතොට ඒ දැක්කත් hina වෙන්න ඕන, කතා කරන්න ඕන, අපේ හැම දෙයකම අපිත් එක්ක ඉන්න ඕන. එහෙම හිතන. ඇයි? අහිමි කරගෙන හැබැයි අත්හැරලා නැහැ. තවත් සමහරු ඉන්නවා Tamanට නැති දෙයක් නැහැ. හැබැයි ඒවා අහිමි කරගෙන නැහැ. හැබැයි ඒ සියල්ල හිතෙන් අත්හැරලා. අන්න ඒ පුරුදුතාවයේ පින්වත්නි ටිකෙන් ටික හදා ගන්න ඕනේ. මේ ලෝකේ අපි කවුරු ගැන අපේක්ෂා තියාගත්තත්, අපි කවුරු ගැන බලාපොරොත්තු තියාගත්තත් පින්වත්නි බුදුහාමුදුරෝ දේශනා කරන්නේ අන්ත කේනාදි පන්නස්ස නත්ති ඥාති සුතානතා. මරණාසන්න වෙලාව වෙනකොට ඔය කාගෙන්වත් පිහිටක් නැහැ පින්නොත්. අනේ මගේ ඥාතියෝ කියලා මුළු ජීවිතේම ඥාතිත්වයට වැය කළා වෙන්න පුළුවන්. අනේ මගේ දරුවෝ කියලා මුළු ජීවිතේම දරුවෝ වෙනුවෙන් වැය කළා වෙන්න පුළුවන්. ඒ සියල්ල සතුටින් කරන්න කුසල් හිතක් හදාගෙන හැබැයි එකක් තේරුම් ගන්න. gedara ඔබේම පවුලේ 5 දෙනෙක් නම් ඒ 5 දෙනා කියන්නේ සංසාරේ නොඑක් කර්ම විපාක එකතු කරගෙන පොදි බැඳගෙන එක සංසාර ගමන් යන 5 දෙනෙක් කියලා මතක කරන්න එපා. ඔබේ වැඩිමහල්ම දරුවා වෙලා ආවේ පෙර භවයේ ප්‍රාණඝාතය කරලා සතෙක්ගේ ඔළුව පොඩි පට්ටම් වෙන්න පහර ගහලා ඒ කර්මෙන් නිරේ වැටිලා ඉතිරි විපාක විඳින්න ගොඩ වුණා වෙන්න බැරි නෑ. ඒ දරුවා ඒ කර්ම විපාකෙන් මෙහි ඔළුව පොඩි වෙනකොට කරන්න දෙයක් නෑ. බෙදාගෙන ඒ දුක විඳින්න වෙනවද නැද්ද? ඒ දුක විඳින්න වෙනවා. සංසාරේ දුකයි කිව්වේ ඒකයි, මේ නිකන් නෙමෙයි. සමහර විටකදී ඊළඟ දරුවා පින්වත්නි ඊට වඩා මහා අපරාධ කරලා සංගසතු දේ පවා ගසා කාලා පින්වත්නි නිරයේ වැටිලා දුක් විපාක විඳලා ඔය ඇත්තන්ගේ කුසට ආව වෙන්න බැරිද? වෙන්න පුළුවන්. සමහර විටකදී ඒ දරුවා වෙනුවෙන් තමන් ජීවිත කාලෙම උපයාගත්තු සියලු සන්තකේ නැත්තරම නැති වෙලා යන්න පුළුවන්ද? බැරිද? වෙන්න පුළුවන්. කරන්න දෙයක් නැහැ. මේ දීර්ඝ සසර ගමනේ ජීවිතේ නැමැති අම්බලමකට එක රැයකට ගොඩ වෙච්ච අපි ඒ බැඳීම තදින් හදාගත්තට පස්සේ එක ගමන් යන මිනිස්සු අරන් එන දේවල් බෙදාගෙන කණ්ඩ වෙනවා.
එක රැයට අම්බලමේ ඉන්නේ. හැබැයි මේ අම්බලමින් එක රැයට එක එක ගමන් යන මිනිස්සු අරන් ඉන්නේ එක එක දේවල් බෙදාගෙන කනවද නැද්ද? බෙදාගෙන කනවා. ඔය ඇත්තොත් කරමින් ඉන්නේ ඒක තමයි. මේ රාත්‍රිය එක්මිච්ච තැන ඒ අයගේ ගමන් යනවා. සමහරෙක් නිරයට. ඒකනේ කියන්නේ ගබ්බමේකේ උප්පජ්ජති නිරයං පාපකම්මිනෝ සග්ගං සුගතිනෝ යන්ති පරිනිබ්බන්ති අනාසවා. මේ සමහරු පව් කරලා නිරේ යනවා. තවත් සමහරු දිව්‍ය ලෝක යනවා පින් කරලා ඒක ගමන් ආපහු පිටත් වෙනවා. ආයතනින් පස්සේ සමහර විටකදී මේ ගනුදෙනුව නැහැ. මේ මොහොතේ මතක තියාගන්න අනුන්ගේ පිහිට නෙවෙයි තමන්ගේ පිහිට තමන් හදාගන්න. කෙනෙක් කියාවේ ඔහොම කල්පනා කළොත් ඉතින් අසුබය ගැනම කොහොමද පවතින්නේ මේවා? එහෙමනේ කතා කරන්නේ. මේවා ගැන ඔය විදිහට කතා කළොත් නම් පවතින්න බෑ කියනවා. මම ඔබෙන් දැන් ප්‍රශ්නයක් අහනවා. මම මේ කියන්නේ ඔබට හිතෙන දේ ඊළඟට. ඒ කාන්තෙන් හිතන ওই විදිහට ඉතින් හිතන්න ගියොත් පවතින්න නම් හම්බෙන්නේ නැහැ. ওই විදිහට දන් දෙන්න ගියොත් නම් පවතින්න හම්බෙන්නේ නැහැ. මම ඔබෙන් දැන් ප්‍රශ්නයක් අහන්නම්. ඔබට ඕන පවතින්නද නවතින්නද? කියන්නකෝ බලන්න. පවතින්නද නවතින්නද ඕන? පවතින්න නම් ඕන ඔබට මේ බණ ඉවර වෙලාවත් නිවන ලැබේවා කියලා සාදු කියන්න එපා. මොකද නිවන කියන්නේ පැවැත්ම නෙවෙයි නැවැත්ම. නැවැත්මකට සාදු කිය පැවැත්ම ගැන කරදර වෙන මිනිස්සු මොකද්ද ලබන සුවය? අපි ප්‍රාර්ථනා කරන්නේ නැවැත්මක්. හැබැයි මොහොතක් ගානේ බයෙන් ඉන්නේ පැවැත්ම නැතර වෙයි කියලා. නේද? මොහොතක් ගානේ බයින් ඉන්නේ පැවැත්ම නැති වෙයි කියලා. නැවැත්මකට ඇයි සාදුකාර දෙන්නේ? එතකොට පැවැත්ම ගැන කරදර වෙවි.